සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. මා භාවනාවට ආධුනිකයෙක්මි. පරයන්කේ යෙදී භාවනා කරමි. භාවනා කිරීම පටන්ගෙන විනාඩි 10කට පමණ පසුව මුහුණ පුරා කුහුඹුවන් දුවනසයක් මට දැනෙන්නට පටන් ගනී. එය මාගේ භාවනාවට බාධාවක් වෙයි. ටික වේලාවකට පසුව එය නැවතී ආපහු ඉහත ආකාරයටම මට බාධා ගෙන දෙයි. භාවනාවට ආධුනිකයෙකු වන මාහට මෙවන් අවස්ථාවල කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් මෙත් සිතින් ඉල්ලා සිටිමි. ඔව් ඒක ඇත්තටම දැන් අපි භාවනාවක් වඩ아가ගෙන යනකොට අපේ මොළයේත් එක්තරා අන්දමක යම්කිසි උත්තේජනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. යම් කොටස් අවදි වෙන්න පටන් ගන්නවා. ඒක යෝගාවචරයේ අත්දකින්න වගේ නිකන් කූඹි දුවනවා වගේ නිකන් අත පොඩ්ඩක් හෙල වෙනවා වගේ ස්වභාවයන්ගෙන් තමයි ඒක නිරූපණය වෙන්නේ. නැත්නම් කටට කෙල උනනවා. ඒ වගේ පොඩි තැන් වලින් තමයි ඒක නිරූපණය වෙන්නේ. හැබැයි ඉතින් භාවනාව ප්‍රගුණ කරනකොට ඔය දේවල් ඉබේම සමනයටපත් වෙනවා. අපි හැබැයි අර මුල් කාලෙදී භාවනාවට ආධුනිකයෙක් වශයෙන් මේක කරගෙන යනකොට මේ වගේ දේවල් නිකන් පොඩ්ඩක් තදට දැනෙනවා. නිකන් අපි ඒවා ලොකු කරගන්නවා. ඒක අපිට ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. නමුත් අපිට තේින්නේ නෑ මේක ඒ තරම් දෙයක් නෙමෙයි. මේක ඔහේ කරගෙන යන්නයි තියෙන්නේ. පස්සේ මේව ඇරිලා යාවි කියන ඒ විශ්වාසය ඇති කරගෙන ඉදිරියට යන්නයි තියෙන්නේ. මොකද මේ දේවල් ඔය එක්තරා අන්දමකින් අපේ භාවනාව ටිකක් වැඩෙනවා කියන්නත් මේ කරුණක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් අපි මේක ප්‍රායෝගිකව දියුණු කරනකොට අපේ හිතේ පමණක් නෙමෙයි කයෙත් පුංචි වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. කියන්නේ මෙතන තියෙනවා කායික මානසික සංයමයක්, කායික මානසික සම්බරතාවයක්, කයෙත් මනසෙත් එක්තරා අන්දමක සම්බන්ධයක් මෙතන ගොඩ නැගෙනවා. ඒකට අපේ හිත දියුණු වෙන්න අපේ කයත් ඊට අනුරූපව යම්සි අන්දමක පෙළ ගැසීමක් සිද්ධ වෙනවා ඇතුලේ. විශේෂයෙන්ම දැන් ඒ ඔය බටහිර මේ විද්‍යාවෙන් එහෙම හොයාගෙන තිනවා කොයිතරම්නම් මේ මනසේ දියුණුවත් එක්ක මේ භාවනාව දියුණු කිරීමත් එක්ක සතිපට්ඨානය දියුණු කිරීමත් එක්ක මොලේ විවිධ කොටස් වල සිදුවෙන වෙනස් වීම දැනටම හඳුනාගෙන තියෙනවා. සියුම් තැන් දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි මොලේ ඇතම් කොටස් එක්තරා අන්දමකින් උත්තේජනය වීමක්, සක්‍රිය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපිට හානි කර ඇතම් කොටස් දුර වෙන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි පූර්ව මස්තිෂ්කය කියලා කියන prefrontal cortex කියලා කියනවා. අන්න ඒ කොටස් වල එහෙම එක්තරා අන්දමක සක්‍රිය වීමක්, ඒවා තව පුළුල් වීමක්, සංවර්ධනය වීමක්, ඒවා තව ක්‍රියාශීලී වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපේ නිකන් උරග මනසක් කියලා කියන ඇමිග්ඩලා කියන කොටස ඒකේ එක්තරා අන්දමක දුර්වල වීමක්. ඒකේ පසුබෑමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ ඒ බඳු ව්‍යුහමය වෙනස්කමක් අපේ මොලේ පවා සිද්ධ වෙන බවක් හොයාගෙන තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මේ භාවනාව ප්‍රායෝගිකව දියුණු කරගෙන යනකොට අපි තුළ මේ සියුම් වෙනස්කම් වෙනවා. ඒක ඉවසගෙන යන්නයි තියෙන්නේ. ඒවා අපේ යහපත පිණිසයි හේතු වෙලා තියෙන්නේ. දිගට ඉදිරියට කරගෙන යන්නයි තියෙන්නේ. පස්සේ හැබැයි මග හැරලා යනවා. ඔක්කොම බොහොම සහනශීලී පැත්තකට යොමු වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙමයි.